सायक पुत्तमनुरक्केवं पिसम्भूतेषु मान संभावे अपरिमाणं नित्यं सर्वलोकस्मिन् मान संभावे अपरिमाणं उद्धं अदोत तिर्यं च असंबादं अवेरं अतपत्तं तित्तं चरन् सिंहो सयानो आयावतस्य विगतमिद्दो एतं सदिं अदित्यय ब्रह्ममेतं विहारं इदमावु दिट्टिं चानुककम्मशीलवा दर्शनेन सम्पन्नो कामेषु विनयकेतन्नैदातु सर्वश्रेयं पुनरेति एतेन सत्यवज्येन होतु ते जय मङ्गलम् एतेन सत्यवज्येन होतु ते जय मङ्गलम् एतेन सत्यवज्येन होतु ते जय मङ्गलम् एतेन सत्यवज्येन सब्ब दुःखं विनश्यतु एतेन सत्यवज्येन सब्ब भयो विनश्यतु एतेन सत्यवज्येन सब्ब रोगो विनश्यतु सब्बेषु चक्रवालेषु यथा देवाच ब्रह्मणो यंगम्मे कथं पुण्यं सब्ब संपत्ति साधकं सब्बेतं अनुमोदित्वा समग्र शासने रता पमोदरहिता उन्तु आरकासु विशेषतो शासनस्य च लोकस्य उद्धि भवतु सर्वदा शासनं बीजलोकं च देवारक्षन्तु सर्वदा सद्दिन्वन्तु सुखे सब्बे परिवारे यत्तनु ඒ පිරිත් නාදය ඇසුණත් එක්කම රූප දැකීමත් එක්ක මම හිතන්නේ මේ වෙනකොට හැමෝම අඳුරගන්න ඇති ඒ කවුද වැඩ සිටි හිමිපාණන් කියලා. ඒ තමයි මේ වන විට රුවන්මැලිසෑ විහාරාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමිපාණන්. ඉතින් උන්වහන්සේ මගේ ජීවිතයට ඇත්තටම විවාහ වන දිනයේ පටන්ම ඊටත් පෙර සිටම 2004 වර්ෂයේදී තමයි මම අටමස්ථානාධිපතිවරුන් සියලුම දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලැබුණේ 21 වන සේනාංකයේ කටයුතු කරද්දී. ඉතින් යුද හමුදාව තුලදී නිරන්තරයෙන්ම මට සිද්ධ වුණානේ අටමස්ථාන සංචාරය සිද්ධ කරන්න එන VIP ලත් එක්ක අන්නේ වෙලාවේදී ඕගොල්ලෝ මේ දකින්නේ මගේ විවාහයට උන්වහන්සේ අනුරාධපුරයේ සිට වැඩම කරලා මට පෝරුවට නගිද්දී ආශිර්වාද කරපු විදිහ. ඉතින් ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකටම මට ආශිර්වාද එකතු කරන උපදෙස් ලබා දෙන උන්වහන්සේට මම හිස නමා ආචාර කරනවා දොහොත් මුදුන් දී වඳිනවා. මොකද මගේ ජීවිතේට ගොඩාක් ඒ ආශිර්වාද මේ ඉන්නේ ජෙනරල් කරුණාරත්න සර්. ඉතින් ඇත්තටම මිරිසවැටිය පන්සලේ විහාරාධිපති තමයි ඒ වන විට මගේ දුවට අවුරුද්දක් සම්පූර්ණ වෙන විට දැන් රුවන්මැලිසෑ විහාරාධිපති. ඉතින් අපි මිරිසවැටිය පන්සලට ගිහිල්ලා උන්වහන්සේ විසින් කරගෙන යනු ලබන අනාථ නිවාසයේ ළමයින්ට ආහාර පාන ලබා දීලා එතන ඒ ළමයිත් එක්ක මගේ දුවගේ පළවෙනි උපන්දිනයේ කේක් එක කපලා ආශිර්වාද ලබාගෙන ඒ ළමයිත් එක්ක දවසම ගත කරලා තමයි අපි එදා දවසේ සතුට බෙදාගත්තේ. අපි උත්සව පැවැත්වුවේ නැහැ. කොහොමත් මම ලොකුවට උපන්දින පාටි තියන්නේ නැහැ. නිරන්තරයෙන් පින්අතේ කටයුත්තක් තමයි සිද්ධ කරන්නේ. ඇත්තටම ඉතින් උන්වහන්සේගෙන් ආශිර්වාද ලබන්න මමත් මගේ දරුවනුත් ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. උන්වහන්සේ අපේ ගෙදරට මේ හදිසියේ පැමිණියේ 2020 වර්ෂයේදී මගේ දුව බිග් ගර්ල් කෙනෙක් වුණා. ඉතින් මම උන්වහන්සේට ආරාධනා කරා මගේ දුවගේ උත්සව කටයුතු මම ආරම්භ කරන්නේ උදෑසන දානයක් දීලා කියලා. ඉතින් උන්වහන්සේ මට පොරොන්දු වුණා මම වැඩම කරන්නම් කියලා. නමුත් උන්වහන්සේට හදිසි රාජකාරියක් යෙදිලා තිබිලා පැමිණියේ උත්සවයට පෙර දින හදිසියෙම. කොට්ටාවට ඇවිල්ලා මගෙන් ඇහුවා පාර කියන්න මම දැන් එන ගමන් ඉන්නේ කියලා. මොකද මට කිව්වේ නෑ එන්න වෙන්නේ නෑ කියලා උත්සවයේ දිනේට ඒ වෙන විටක්. ඉතින් ඔන්න ඔය විදිහට හදිසි අවස්ථාවක තමයි මගේ නිවසට උන්වහන්සේ වැඩම කළේ. හෝමාගම තියෙන මගේ නිවසට. මේ ඉතින් උන්වහන්සේ විසින් මගේ දුවගේ මම බලාගෙන ආවනේ වැඩිවියටපත් වීම උනාට පස්සේ නැකත මොකද්ද කියලා ඒ විස්තරේ තමයි බලලා මේ ආශිර්වාද කරන්නට සූදානමින් අපෙන් විස්තර අහන්නේ. ඇත්තටම රුවන්මැලිසෑ විහාරාධිපති වැඩම කිරීමත් එක්ක මේ කටහඬ ඇහෙද්දිම මගේ දුව කාමරේ ඉඳන් නැගිට්ටා. නැගිටලා වැඳගත්තා. ඒ වගේම ගාථා කියන ඉවර වෙනකම්ම පුදුමාකාර විදිහට මගේ දුව සංවේදීව ඒ හඬට කන් දීලා වැඳගෙන හිටියා. ඒ ආශිර්වාද සියල්ලම ලබා ගත්තා.
හේතුව තමයි මගේ දුව කුසතිල සිටින කාලේ ඉඳලම උන්වහන්සේගේ හඬ හොඳට පුරුදුයි. ඉතින් අවුරුදු මම අනුරාධපුරයෙන් මම නික්මිලා එන්නේ 2009 දී. ඉතින් ඒ කාලය තුලම නිරන්තරයෙන්ම පන්සලයක් සමග බැඳී කටයුතු කිරීම නිසා උන්වහන්සේගේ කටහඬත් උන්වහන්සේගේ ඇසුරත් මගේ දරුවන්ට නිරන්තරයෙන්ම ලැබුණා. විශේෂයෙන් මගේ ආදිත්‍යයා දුවට. ඉතින් උන්වහන්සේ විසින් මගේ ගෙදරට මේ හදිසියෙ වැඩම කළා. හෙට විශාල උත්සවයක් තියෙද්දි මගේ දුවට ආශිර්වාද කරලා මගේ දුවට ගෙනාවා උදෑසන නාවපු ගමන් අතට දාන්න කියලා. විශේෂ වූ පිරිත් නූලක්. ඉතින් ඒකත් මට ලබා දීලා මගේ නිවසට ආශිර්වාද කරලා ඇත්තටම මට පුදුම හිතට සැහැල්ලුවක්. සායක පුත්ත මනුරක් ඒවම් පිසම්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං එත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝත තිරියං ච අසම්බාධං අවේරං අතපත්තං තිත්තං චරන්නි සිඤ්ඤෝ සයානෝ ආයාවතස්ස විගත මිද්දෝ හේතං සදින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨින් ඥානක කම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය හේතං අයිදාතු සම්පතේයං පුනදේති ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ බයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු සබ්බේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්මේ කතං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා ශාසනේ රතා පබෝදරයිතා වන්තු ආරක්ඛාසු විශේෂතෝ ශාසනස්ස ච ලෝකස්ස උද්ධි භවතු සබ්බදා ශාසනං බිජ ලෝකං ච දේවාරක්ඛන්තු සබ්බදා සද්දින් වන්තු සුඛේ සබ්බේ පරිවාරේ යත්තනෝ වා සද්ධම්මතෝ වා සම්දිත්තිතෝ වා සත්පුරිසතෝ වා චණ්ඩාත්ති අස්ස විගෝ ගෝණ කුකුරායි විච්චික මනිතප්පදීපි අච්චතරාතු ත්වං රතනත්වයං ඒතේන සච්ච වජ්ජේ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සතුතේ අභිවාදන සීලෙස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්ම තුනක්කත්යක්ක භූතානං පාපග්ඝානි මාරණා පරිත්ත. ඉතින් විශාල උත්සවයක් මම සූදානම් කරේ මගේ දුව මට කවදාවත් මලමාලියක් කරන්නට බැරි බව මම දන්නවා. ඉතින් මට ඒ ගැන කිසිම දුකක් නැහැ මලමාලියක් කරන්න බැරි වුණාට. නමුත් මට ඕන වුණා මගේ දුවගේ මේ උත්සවයේ එයාව මල් කුමාරියක් වගේ අන්දලා එයාගේ යාළුවන්ට එයාගේ ගුරුවරුන්ට ආරාධනා කළා. හොඳින් සලකලා එයාට මතක හිටින දවසක් කරන්න හැමදේම සූදානම් කරේ මගේ ආදිත්‍ය දෝනි ආස විදිහටමයි. කොහොමද මගේ අභිෂේක් බබා? හැමදාම ඉතින් හාමුදුරන්ගේ හුරතලා තමයි ඉතින් ළඟට කරගෙන ඉන්න දඟ මල්ලනේ ඉතින් අපේ. ඉතින් එයාගේ මම ෆොටෝස් තුනම මේකට ඇඩ් කළා. ඒත් එක්කම කියන්නට ඕනේ මට මේ දවස ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද වැඩ රාජකාරී සියල්ලක් මේ ඉන්නේ මගේ අම්මා. අභියස තියෙද්දි උන්වහන්සේගෙන් ලැබුණු ආශිර්වාද පුදුමාකාර හයියක් වුණා. ඒ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම ආශිර්වාද මගේ දුවට ගොඩාක්ම වටිනවා මොකද අටම ස්ථානාධිපතිවරුන්ගේ ආශිර්වාද ලැබෙනවා කියන්නේ පිරිත් පැන් ඉඳලා ඊටත් වැඩිය මොනවද ඉතින් සත්පුරුෂ සේවනයට ලැබීම ඒ වගේම මේ උත්තමයාණන් වහන්සේලාගේ ඇසුරට ලක්වීමට ලැබීම මං හිතන්නේ අපි කළ පෙර පුණ්‍ය කර්මයක් කියලා. ඉතින් හරිම සතුටේ ඒ වගේම තමයි හිත සැහැල්ලුවේ ගත කරපු දවසක් වුණා. කොච්චර වැඩ තුනත් උන්වහන්සේගේ වැඩම කිරීමත් එක්කම අපි හැමෝම අපේ මුළු පවුලම තමයි මේ ඉන්නේ. මගේ අයියා නංගි මල්ලි ඇතුළු සියලුම දෙනා තමයි ඒගොල්ලන්ගේ දරුවොත් එක්ක මේ ඉන්නේ. මොකද හෙටනේ උත්සවය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් අපි ළඟ තිබුණා අපි හෙට දානමය පින්කමට ගෙනාපු අටපිරිකරකුත් අපි ඉතින් මුළු හදවතින්ම උන්වහන්සේට ඒක පූජා කළා. මොකද මගේ ආදරණීය දුව වෙනුවෙන්. ඒ වගේම තමයි ඔයගලන්ට මේකෙදි කියන්න ඕනේ උන්වහන්සේ මගේ නිවසට වැඩම කළ පළමු අවස්ථාව තමයි මේ. ඉතින් උන්වහන්සේ කිව්වා මගේ ගේ හරිම වාසනාවන්තයි කියලා හරිම කල එළියයි කියලා හුඟක් ඵල දේවි ඔයගලන්ට කියලා කිව්වා. ඉතින් ඒක නම් ඒ වගේම තමයි මට මේ නිවසට ආවහම තමයි
ඇත්තටම මගේ ජීවිතයේ සාර්ථකත්වය කරා මට වේගයෙන්ම යන්නට පුළුවන් වුණේ පුදුම සැනසීමක් දැනුණු මේ ගේ හදලා ඉවර කළා මේකේ පදිංචි වුණාට පස්සේ. මේ අවස්ථාවේදී උන්වහන්සේගේ වැඩම කිරීමත් එක්ක උන්වහන්සේගේ ආශිර්වාදත් එක්ක ඉතින් මට මගේ සතුට දෙගුණ තෙගුණ ඕගලන්ට පේනවද මම ගෙදරට ඇතුල් වෙන දොරටුව ළඟම තමයි බුදුපහන තියන්නේත්. ඉතින් උන්වහන්සේගේ නික්ම යෑම තමයි මේ හදිසියේ පැමිණියා. ඉතින් අපිට දානයක්වත් දෙන්න විදිහක් උනේ නැහැ. මොකද දන් වළඳලා කිව්වා පැමිණියේ. එහෙමනම් ඉතින් මේ සුන්දර අත්දැකීමත් එක්ක ඔයගලන්ට මම ඉක්මනටම ගෙනෙන්නම් මගේ දුවගේ උත්සවයේ සියලුම වීඩියෝස් මගුල් ගෙයක් වගේ ඉතාමත් ලස්සනට ගත්තු ඒ සුන්දර පාටිය මම කොටස් වශයෙන් ඔයගලන්ට ඉක්මනටම අරගෙන පොරොන්දුවත් එක්ක අදට සමුගන්නම්. බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම.